ඌමනාව විතරක් තිබිලා බෑ නම් මෙහෙම එකක් තියෙනවා. ඌමනාව අපි හැමෝටම තියෙන. ඌමනාව නැති කෙනෙක් නේද? ඔයාටත් ඌමනාව තියෙන. ඔලිම්පික් මීටර් 100 දුවනකොට 10 දෙනාටම දිනන්න ඌමනාව නැද්ද? එක්කෙනෙක්ට චුට්ටක් අඩුයි දේ ඌමනාව. මේ 10 දෙනාටම එක සමාන ඌමනාව දෙනවා. දිනන්න එක්කෙනයි. ඇයි? එයා ඒකට හදාගත්තු සිස්ටම් එක වෙනස්. එයා ට්‍රේනින් කරපු විදිය වෙනස්. එයා කරපු කාලය වෙනස්. එයා ගත්ත කෑම වෙනස්. එයා කරපු එක්සර්සයිස් ඒවා ඔක්කොමත් එක්ක ආපු ප්‍රතිඵලය තමයි මෙතන මේ තප්පර 10ට පෙන්නන්නේ. 9 දෙනාට වඩා වෙනස් එකක් හරි අරයා කරලා තියෙන්නේ. වැඩියෙන් හෝ අඩුවෙන් හෝ මොකක් හෝ තව කෙනෙක්ගේ ජෙනෙටික්ස් වලින් යාට කකුල් දිග වෙන්න පුළුවන්. එයාගේ මේවා වෙන්න පුළුවන්. නමුත් අනික් එක්කෙනාගේ ට්‍රේනින් එකෙන් ඒක මැච් කරගන්න මොනවාද? ඒ සිස්ටම් එක අනුව දැන් මම වට සිස්ටම් එකක් කිව්වේ. කැලරි 2000ක් මම දවසට පුච්චනවා. මම 1000ක ඉන්ටේක් එකක් ඒක 600ටත් බැස්සුවා. එහෙම කරාම මේ ඩෙෆිසිට් එක මේ කාලයක් යනකොට 3300 රාත්තලයක් 7700ක් කිලෝ එකක් මෙහෙම කරලා තමයි ඔය සිස්ටම් එකේ මං ඉන්නකම් ඔතනින් පිට මම යන්නේ නැත්තම් ස්ථීරව මගේ බර අඩු වෙනවා. මගේ පුතාට ඌමනාව තිබෙන්නේ නැහැ බර බස්ස. නමුත් ඒ සිස්ටම් එකට මම දැක්ක බර බැස්සන්න ඕනේ ඌමනාව අවශ්‍ය නැහැ. යට ඕනේ කන්න. නමුත් ඒක මගේ ඌමනාව, මගේ හිත, මගේ ආසාව වැඩි නිසා නෙවෙයි. මම ඩේලි විනයක් එක්ක මම ඩිසිප්ලින් එකත් එක්ක මේ සිස්ටම් එක ෆලෝ කරනවා. එච්චරයි. ඌමනාවම තිබ්බට බෑ. හරි ඇක්ෂන්ස් ටික ගන්න ඕනේ. ඒකට අවශ්‍ය ඇක්ෂන්ස් ටික ගන්න ඕනේ. ගොඩ දෙනෙක්ට ඌමනාව තියෙන ඇක්ෂන්ස් ටික ගන්න.